මොකක්ද අතම ඔය පොල් අත්තක් ඇදගෙන ඇවිල්ලා කරන්න යන්නේ? අපි මේ වට්ටියක් කියන්න ඔයාට වට්ටියක් කියන්නේ ක්‍රමේනේ කියලා දෙන්නේ. අපි යන වට්ටියක් වෙලම් බලමු නේද? වට්ටියක් කියලා බලමු. යන වට්ටියේ කුල් මේ වගේ ඉරාගෙන ඇඳිතු දෙකේ ඩබල් එකක් අතේ වට්ටියක් කියන්නේ මේ වගේ කුල් ඉරාගෙන මේ විදිහට කූරු ඉරාගෙන පැත්තකට කොළ අරගෙන වට්ටියට වියන්නේ මේ වගේ ඩබල් කොළ දෙකක්. අපි වෙන වට්ටියේ ඇඳිතු අටේ වට්ටියක්. පැත්තට ගියක් ගත්තද වට්ටිය වියන්න? කොළ අටක් කියනවා. කොළ අටක්. එතකොට ඔය ඉස්සරහට දැන් තරම් තියෙන කීයද දන්නවද? කීයක් දැන් තරම් තියෙන්නේ? ඔව් ඉන්නේ ගන්න කයි. දැනට කොළ 6ක්. ඒකල ඒකේ එතකොට ඇඳිතු ඩබල් 5ක්. ඒකල මාරුවට නමන්න ඉස්සන්න ඕනේ. දිගටම ගන්න ඕන එකක් දෙනවා. පැත්තකට ඈඳුතු 8යි ඩබල් එක පැත්තකට. ඕ. එක පැත්තකට 8යි. එතකොට 4s එකක් ගෙන 8ට. 4යි 5යි 6යි 7යි 8යි. දැන් නමන්නේ කට. ඔක බලන්න මේක මෙන්න කට නමන්නේ. කට ඉඩට නමනවා නෙවෙයි. යන්නේ ඇඳුතු හරියට ගන්නවා හැම පැත්තෙම. Oh, cái này giá. Oh, mê nhé. Kulit yang me petal itu yang me petal itu digario, me digar lagi lo, me, dekat film. Nama. Oh, ibarat petal. Oh, baru di ngani pabian. Dan petak ibarat. Itu mah me ane video itu mah ani petak kuat kalau. Ai tu gandum nen. Ibarat petak. Hasil petak me video. ඔයාලා හදාගන්න එක හදාගන්න. ඉවරයි. වෙනි කොලත් ඉවරයි ඈ. ඒ පැත්තක් ඉවරයි. ඔයා ගහගන්න. අර විදියට දිගාරිනවා නේද? ඔව්. ඒකත් මේ පැත්ත විදිහටම දැන් පැටි දෙකක් ඉවරයි. දැන් මුළු දෙකක් තියෙනවනේ. මේ පැටි මුල ගන්න. දැන් 4s කොටු වට්ටිය වගේ තියෙනවනේ. 4s කොටුවේ තියෙනවා. මුළු 4. මේ පැත්තට 7ක් ආවා, මේ පැත්තට 7ක් ආවා, මේ පැත්තට 7ක්. කුල 7 මෙහාට ඉන්නවා කුල 7ක්. කට නමනවා. ඕ වක්කේ කට නමනවා.
ini sudah bangga. Bangga. Lebih jangan. Saya kira kena baru di wajan WhatsApp dia nak. යාළුවනේ අපේ පැත්තේ නම් මේ වැලට කියන්නේ කිරි වැල කියලා තමයි. Petter yani nama Anis mula. දැන් මුල වියන්නේ ඉවරයි නේද? Dan ekor ni mekor dan mula ni apa mula ni වටි එක මුලක්. ekor mula ibarat. Dan ukat jangan lah kata mewah. Istilah. ලස්සනට ගන්නවා නේද? Oh kata yang mula. මේ මුල විදියට අනිත් මුල් තුනක් තියා ගන්නවා. Dan dia awak dapat kita tu. දෙවනි දැන් අපි පළවෙනි මුල ඉවර වෙලා දෙවනි මුල තමයි මේ වියාගන්න ඉන්නේ අත්තම්මත් එක්ක. මුල පොළේනේ. Nama mula. Meha paling kan mula. Dekat. Eka hari itu dia kan. Oh mula kan. Kau buat mula kan delangnya. Buat siang delangnya. ඔය දෙවනි මුල්නේ වටි. Oh kamu dekat ya. යාළුවනේ මේ ආකාරයට මුළු හතරම මේ කිව්ව විදියට නමා ගන්න ඕනේ. Eh. Nama lah. Udah nama dia satu. යාළුවනේ අපි දැන් වටියේ කට නමාගෙන ඉවරයි. මේ ආකාරයට මේ කිරි වැල හොඳින් තදට ගැට ගහ ගන්න ඕනේ. Kata nama lah iwala. Kata tidak kurang deh, kola adina. Was. මොකක්ද කරන්නේ අත්තම්මා? Waktu itu දානවා බෙල්ලු රටාවක්. ලස්සනද? මේ කපන් ඉතින් ලස්සනට වටේ කට වටේකම දාගෙන යන්නේ බෙල්ලු ලස්සනට බෙල්ලු වට්ට වගේ යන්නේ. වටිය වටේටම දාන් යන්න ඕනේ නේද මේ විදිහටම? ඔව්. නැත්නම් බලන්න වටේ කට එල්ලයක් නෑ. කිසිම ලස්සන නෑ. ඕක දැම්මා මෙලියක් එනවනේ අත්තම්මා. Dia pula wati tu dia kapal Ada ibarat wati. Bukan tinggal macam ni. Kalau hari hari
බාන්න තියෙනවා. පිටට පිට කපන්න ඕනේනේ. මම පිටට කැපිලා. මේ වට්ටිය මේ බඩ ඉවරයි. දැනට මේ වට්ටියේ යට කැපුවා කොළ පිටිපස්සට කැපුවා කොළ දැන් තියෙන්නේ මේක කල් තියා ගන්න ඕන නම් කල් කොළ ටිකක් අරන් පිට බාන්න ඕන. අතුල නෙවෙයි පිටට බාන්නේ. අතුල කටින් කොළේ අරගෙන පිටපැත්තෙන් යනවා. අතුලේ බාන්නේ හරිද? ඇකිලෙනුවන අව්ව බැටනකොට කොළ වේලෙනකොට එතකොට මේක ඇකිලෙන නිසා තමයි මේ බාංකොළ වලින් බාන්න කියන්නේ නේද? ඇතුළට නෙවෙයි කටින් අරගෙන පිටට බාන්නේ. දන්න කට්ටිය නම් දන්නවා. තමයි වට්ටිය. මේ විදිහට හදාගන්න වට්ටිය. නිකන් වට්ටියක් මේක කල්පොල දාලා බාගන්න මේ විදිහට බාගන්න කියලා තමයි මම කියන්නේ. එතකොට අරකට වඩා හයි එනවා නේද අතා? කල් තියාගන්න පුළුවන්. එතකොට කටින් තමයි අරගෙන එළියට බාන්නේ නේද? ඒක අපි පස්සේ වීඩියෝ එකේ